वंशये शाक्य परपुरे संविति रजसीरे ඔපවත් කරමින් මෙලොවට බිහි වූ සිදුහත් කුමරුවනේ අභිනිෂ්ක්‍රමණය කරනාවක නැ කවුරුත් දැන සිටියේ ලෞතුරු සම්මා සම්බුදු පදවිය ඔබටයි හිමි වූයේ සිද්ධාර්ථ ගෞතම මම වැඩි කාලයක් ලංකාවේ ගත කළේ. නමුත් උන්වහන්සේ බොහෝ කාලයක් ඇදී සිටිනේ මෙම විහාරස්ථානය ඉතාමත් රමණීය ලෙස අලංකාර ලෙස ඔහුගේ දජය අග්‍රේ ලෙස බැලීමෙනුත් ඒ වගේම ප්‍රජාපති දෙවියන්ගේ ධ්වජයේ කොඩිය අග්‍රේ ලෙස බැලීමෙන් වරුණ දෙවියන්ගේ කොඩිය අග්‍රේ ලෙස බැලීමෙන් වගේම ඊසාන දෙවියන්ගේ කොඩිය අග්‍රේ බැලීමෙන් බයක් ඇතිවෙන්නත් නොගුණ ගැනීමත් විද්වංසනය කරන්න පුළුවන් බව එතනදී පැහැදිලි කරනවා. නමුත් තථාගත ලෝකා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මහණෙනි එසේ කරන විට ඒ බය ඇතිවෙන්න සසුන්ගත කරවා
නිවන් පුර වැද නිවිසනහෙන මාවතේ යව්වා ගමේ පන්සල අපේ පන්සල අපේ කම රැක්කා අපේ දානෙදි අපේ මරණෙදි අපේ ළඟ හිටියා විහාරාධිපති ඉතාලියේ ප්‍රධාන සංඝනායකතුමන් අවසරයි මගේ ගුරු සීලානන්දා විනායක ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ නමස්කාර පූර්වකව මේ විහාරස්ථානයේ වෙනුවෙන් නායක කාර්යපාලීන් හැමදෙනා වෙනුවෙන් ගෞරවයෙන් යුක්තව පිළිගන්නවා කියලා සාදු සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි නිවන්දුටු හිමි රුවන් පිළිරුව පමණි මට අද ශේෂ වූයේ හිමි දෙසූ බණ අසා ඇති මුදු ඇසූයේ හිමිගේ අඬින්නෝ අනේ පිඩු සිටු පුතුට මෙන් අනේ හිමියනි මටද දැන් දෙසවද හල මැනවි බුදුබණ මහා කරුණාවෙන් මහා